ඔයාලට මම දන්නා මේ දවස් ටිකේ කාලගුණය එක්ක ඔයාලා එක එක ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න, ඔයාලගේ සෞඛ්‍ය රැක ගන්න. ඒක තමයි ඉස්සලා මුලින්ම කියන්න ඕනේ. අනිත් එක මම මේ එන්න හිටියේ නෑ. ඉතින් මං හිතුවා මම දෙයක් කතා කරද්දී පුරනාන්දුව මේ පිළිබඳව ඒ අත්යාගේ මතය දීලා නිකන් නේද මිනිස්සෙක් වගේ මේ ඒ කියන්නේ මෙහෙම කියන්න බෑනේ. ඉතින් ඇත්ත නිසා මම බටෙන් ගොඩෙන් පිටින් ගහනවා. ඉතින් පව් මේ මං කියන්නේ දැන් මේ නාලාගිරි වගේ මෙයා ඇවිස්සීලානේ යන්නේ කොහෙද මල්ලේ පොල් කේස් එකක් වෙලා තියෙන්නේ. ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් හොඳට බලන්න කුක්කොටි කඩයි මැක්කොටි කඩයි කියන්නේ පේජ් වලින් ගගා දෙන්නේ ෆුල් නිකන් නිකන් සිඟිතියාතල්. හරිද? මම මේ අවුරුදු 22ක මේ මගේ කලාලෝකේ ඉඳලා මම මඩ කාලා මේ එක්ස්පීරියන්ස් එකකුයි ඔයාලගේ මෝඩකමයි මේ මෙතන හැප්පෙන්නේ ගැටෙන්නේ. ඉතින් ඒක චුට්ටක් පරිස්සමෙන් කමෙන්ට් එකක් කරේ දානවා පොඩ්ඩක් දාගන්න. අනිත් එක තමයි මම නියෝජනය කරේ මෙතන කලාකරුවන්ට. ඒ කියන්නේ ගායකයා මේ නර්තන කාණ්ඩායම නිවේදක මහතා වීඩියෝ ටීම් වලටත් මෙයා කියනවානේ මට ඕනේ කියලා. දැන් ඕක ඉතින් දන්නවනේ. ඔය දැන් ඔයාලා බලපු වීඩියෝස් වලින් අරාමයේ මේ කුක්කයියේ කුක්කෙක් ඇවිල්ලා ආවේ. පොරනාන්දුගේ කුක්කෙක් ඇවිල්ලා ඊ කිව්වේ මහ ලොකු පොර ටොක්ස්. ඉතින් එයා දීලා කිව්වා ඉතින් සියලුම මඩකරියන්ට පිළිතුරක්. ඇත්තටම මේ සංවිධායකයන්ටත් මඩකරියෝ කියන්න පුළුවන්. සියලුම කියනකොට පොඩ්ඩක් ඔයාලගේ වචන ටයිප් කරනකොටත් නිකන් ඔය ටයිප් කරන්න එපා. හරිද? ඉතින් එතකොට ඒක නිසා ඔයා චුට්ටක් බලන්න පොර ටොක්ස් දුන්නානේ. එයාලා මහ ප්‍රාණ රටවල් වලට යන යකෝ ඒ මහ ප්‍රාණ රටවල් වලට ගිහිල්ලා උඹලා ගහන්නේ එතන ඉන්න මිනිස්සුන්ට තමයි. හරි. මේ ඉතින් ඒවා වැඩන්නේ ඒවා නිකන් ඒවා දුන්නම් මේ කියන්නේ නැටේ කියන්න හොඳ වෙලාව යනවා. මම වීඩියෝස් කීපයක් ගේනවා. ඒකට මට මම මේ පන්දමක් පත්තු කරන්නේ ඒ පන්දම මන් නිවන්නේ නැහැ. මේ පන්දම නියෝජනය කරන්නේ මම නෙමෙයි. මේකේ ඉන්නවා මිනිස්සු සෑහෙන්න අවුරුදු 10ක 15ක එරියස් තියෙන සෙට් එකේ ඉන්නවා. එන්නේ ඉස්සරහට ඇවිල්ලා කියන්න මොකද බය වෙන්න එපා. මේක තමයි එකම chance එක මේ මිනිස්සයාගේ තියෙන ජරාකම පට්ට මහ තියෙන උද්දච්චකම ඒකාධිපතිත්වය මෙයාගේ රෙදි ගලවන්න ඕනේ. ඔයාලගේ කතාව කියන්නේ. හැබැයි මගේ රෙදි ගලවනවානේ මාව පුනරුත්ථාපනයට දාලා මේ අද යාය මම විනය බාරම්ති මාම කියලා දැම්ම. මොකද මම කුණාර්ව කියනවා මම වේස ගෑණි මං ගෝතේ. ඔය වීඩියෝ මේ කුක්කොටික හිටියෙත් නෑනේ උතන. ඔය මං කකුල දාගෙන ඉන්න කකුල උඩ දාන වීඩියෝ එක දැම්මේ මම නිතරම ගියේ මිනිස්සු අතරට. මම කියන කතා කිව්වේ ඒ දවසක වෙච්ච සිද්ධියක් මොනවා හරි දෙයක් මං අලලා කියනවා නිතරම. මම එහෙම චරිතයක් මම මේ කිසිම දෙයක් කටපාඩම් කරගෙන යන්නේ නෑ. එතන මං කකුලක් උනත් උඩ දාගෙන එතන හිටියා ජිම්නාස්ටික් කරන පොඩි එකෙක්. එයාවට කිව්වා මම ජිම්නාස්ටික් කරනවා මම මෙහෙම මං